හිතන්නකෝ උදේ ඇහැරෙනකොට දකින්නව Taman වගේම පෙනුම ඇති කෙනෙක් Tamanවම මරන්න වගේ බලාගෙන දොරකඩ ඉන්නවා කියලා. දැනෙන හැඟීම. ඇත්තටම හිතා ගන්නත් බෑ නේද? ඔව්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අතිශය බිහිසුණු ඒ වගේම කුතුහලය දනවන සිදුවීම් මාලාවක් ගැනයි. හරියටම. අපි අද අවධානය යොමු කරන මූලාශ්‍රය ඇඩිලේඩ් කියලා චරිතයක් හොරා ගෙතුණු කතාවක්. ඇගේ ළමා කාලයේ වුණු අර කම්පැනියේ අත්දැකීමකුයි වර්තමානයේ වන භීෂණියකුයි අතර තියෙන අඳුරු සම්බන්ධයක් ගැන නේද මේක විස්තර වෙන්නේ. ඔව්. මේක සවිස්තරාත්මක කතා සාරාංශයක්. අපේ අරමුණ මේකේ තියෙන ප්‍රධාන සිදුවීම්, අර චරිතවල අභිප්‍රායන්, විශේෂයෙන්ම අර ටෙදර්ඩ් කියලා කියන අනුපිටිපත්වල අමුතු ස්වභාවය ගැන ටිකක් ගැඹුරින් බලන එක. ඒ වගේම අන්තිමට හෙළිවෙන දේ ඒකත් හරිම වැදගත් නේද? අනිවාර්යයෙන්ම. ඒ කම්පන සාගත හෙළිදරව් තේරුම් ගන්න උත්සාහ කරන එකත් අපේ අරමුණක්. එහෙමනම් අපි මුලින්ම යමු ඇඩිලේඩ්ගේ අතීතයට. 1986 සැන්ටා ක්‍රූස් වල වෙරළ තීරයේ. පොඩි ඇඩිලේඩ් අතෑරලා දාපු විනෝද ගෙදරක කන්නඩි ශාලාවකට යනවා. ඔව්. එතන තමයි අර අමුතුම සිදුවීම වෙන්නේ. එයාගේම ප්‍රතිබිම්බය දකින්න. හැබැයි ඒක වෙනස් විදිහට හැසිරෙනව නේද? හෝ අන්තිමට එයා වගේම පෙනුමැති තව ගැහැණු ළමෙක්ව දැකලා එයා ගල් ගැහෙනවා. ඒ සිදුවීම තමයි ඇඩිලේඩ්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය. එතනින් පස්සේ යාට කතා කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒක අර කම්පැනි නිසාද? ඔව් ඒක අර PTSD ඒ කියන්නේ පශ්චාත් කම්පන මානසික ආතතිය කියන එක ලක්ෂණයක් වගේ. මූලාශ්‍රය කියනවා යා විනාඩි 15ක් විතර අතුරුදහන් වෙලා ඉඳලා එළියට එනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා. ඉතින් කොහොමද එයා ආයිත් කතා කරන්නේ? අර චිකිත්සක උපදේශ මත නර්තනය පාවිච්චි කරනවා. ඒකෙන් තමයි ටික ටික sannivedanaye ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. හරි. දැන් අපි යමු වර්තමානයේට 2009ට. ඇඩිලේඩ් දැන් විවාහකයි. ගේබ් කියලා සැමෙක් ඉන්නවා. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. සෝරා සහ ජේසන්. ඔව් සාමාන්‍ය පවුලක් වගේ. හැබැයි ඇඩිලේඩ් එච්චර කැමති නෑ. ඒත් පවුල නිවාඩුවට ආයෙමත් සැන්ටා ක්‍රූස් වලට එනවා. අන්න එතන තමයි ආයෙත් පරණ දේවල් මතුවෙන්න පටන් ගන්නෙ. අර අතීතයේ සෙවණැලි වගේ. ඇඩිලේඩ්ට අර නොසන්සුන් ගතිය එන්නෙන්නම වැඩි වෙනව නේද? ඕ ඒක පැහැදිලි. වෙරළේදී අර ටයිලර් පවුල හම්බ වෙනවා. අර යාළුවෝ වගේ කට්ටිය. ඔව්. ඊට පස්සේ ජේසන් එකෙනි පුතා අර ලේ පෙරාගෙන ඉන්න ඇඟිලි තියෙන කබායක් ඇඳගත්ත මිනිස්සෙක්ව දකිනවා. ඒ මිනිස්සයා අර ඇඩිලේඩ් පොඩි කාලේ දැකපු කෙනාට සම්බන්ධයි කියලා තිංගියක් තියනා නේද? ඔව් අර බයිබල් පදයක් ලියපු බෝඩ් එකක් අතේ තියන් හිටපු කෙනා. මේ ඔක්කොම නිසා ඇඩිලේඩ්ගේ බය තවත් වැඩි වෙනවා. කොච්චරද කියනවනම් එදා රෑයා ගේප්ට කියනවා අර පොඩි කාලේ වුණු දේ ගැන අර කන්නඩි කාමරේ සිද්ධිය. ආයෙත් ඒ වගේ කෙනෙක් ඒවි කියන බයකුත් යාට තියනවා කියලා කියනවා. ඒ කතා කර ඉන්නකොටම කරන්ට් එක යනවා. ඔව් එතකොටම ජේසන් දකින්නවා ගේ ඉස්සරහා මිදුලේ අමුතු පවුලකත් අල්ලන් ඉන්නවා. ඒක තමයි භීෂණයේ ආරම්භය. යාලා 911 කෝල් කරනවා ඒත් පොලිසියෙන් පරක්කු වෙනවා කියලායි කියන්නේ. විනාඩි 14ක් වගේ නේද? ඉතින් තත්ත්වය තවත් දරුණුයි. ඊට පස්සේ අර කට්ටිය ගේ ඇතුළට කඩාගෙන පනිනවා. එතකොට තමයි පවුලට තේරෙන්නේ මේ ආගන්තුකයෝ නෙවෙයි මේ ඉන්නේ එයාලගේම අනුපිටපත් කියලා. අර ටෙදර්ඩ්ලා. රතු ඇඳුම් ඇඳලා කතුරු අරගෙන අමුතු සද්දත් එක්ක. ඔව් ගොරවනෝ වගේ සද්ද. ඒ අතරින් කතා කරන්න පුරවන ඇඩිලේඩ්ගේ අනුපිටපතට විතරයි. කියන්නේ රෙඩ්. හැබැයි ඒ කටහඬත් හරිම ගොරෝසුයි වේදනාකාරී වගේ. මෙතනදී රෙඩ් කියන කතාව හරිම වැදගත් නේද? අනිවාර්යෙන්ම. එයා කියනවා ගැහැණු ළමයෙකුයි එයාගේ සෙවණැල්ලකුයි ගැන ඒ දෙන්න ටෙදර්ඩ් එකන එකට බැඳිලා ඉන්නේ කියලා. ඔව්. එයා විස්තර කරනවා අර ගැහැණු ළමයා සැප විඳිනකොට සෙවණැල්ලට හම්බ වෙන්නේ දුකයි හිඟකමුයි කියලා. අමුහාවෝ කණේක කැඩිච්ච සෙල්ලම් බඩු බලහත්කාර සම්බන්ධතා. ඒ විස්තරේ හරිම අමුතුයි. ඒක නිකන් බය හිතිනට වඩා ගැඹුරුයි වගේ. හරියටම රෙඩ්ගේ කතාවෙන් මතුවෙන්නේ අර උඩ ඉන්න වරප්‍රසාද ලබන අයයි ඒ අය නිසාම අඳුරේ දුක් විඳින අනෙක අතර තියෙන අසමානතාවය ගැන. අපි ඇමරිකානුවන් කියලාත් කියරව නේද? ඔව්. ඒකෙන් මේක නිකම්ම පෞල් කතාවක් නෙමෙයි සමස්ත සමාජයක් ගැන ප්‍රශ්න කිරීමක් කියලාත් හිතන්න ඉඩ තියෙනවා. එයාලගේ අරමුණ the untethering. ඒ කියන්නේ මේ බැඳීමෙන් මිදෙන එක නැත්නම් එයාලගේ කාලය ගන්න එක. ඊට පස්සේ පෞලියව වෙන් කරනව නේද අනුපිටපත්. ඔව් ගේබ්ව යාගේ අනුපිටපත ඒබ්‍රහම් අරන් යනවා. සෝරා වම්බ්‍රේ පන්නනවා. ජේසන්ව ප්ලූටෝ එක තියලා යනවා. මේ හැම සටනක්ම වගේ Tamanගේම අර අඳුරු පෙත් එක කරන සටනක් වගේ නේද? ඒක හොඳ නිරීක්ෂණයක්.
ගේ බෝට්ටුවේදී අර එන්ජින් පාවිච්චි කරලා එබ්‍රහම මරනවා. සෝරා දුවල බේරෙනවා. ඔව් එයාගේ වේගෙන් දුවලා අම්බ්‍රේගෙන් බේරෙනවා. ජේසන් එයාර මැජික් උපක්‍රමයි අනුකරණය කිරීමයි පාවිච්චි කරලා ප්ලූටෝව අල්මාරියක හිර කරනවා. ඒ අතරේ ඇඩිලේඩ් අර විලංගුව කඩා ගන්නවා නේද යකඩ පොල්ලකින්. ඔව් එයා නිදහස් වෙනවා. පවුල ආයෙත් එකතු වෙලා බෝට්ටුවෙන් යනවා. හැබැයි අර ටයිලර්ලාගේ ගෙදරට ගියාම තමයි තේරෙන්නේ මේක මේ භීෂණ යාලට විතරක් නෙවෙයි කියලා. ඔව් එයාලට පේනවා ටයිලර් පවුලත් එයාලගේ අනුපිටපත් අතින් මැරිලා කියලා. එතකොට තමයි අර නිවුස් වලින් දැන යන්නේ මේක රට පුරාම වෙන දෙයක් කියලා. රතු ඇඳුම්, කතුරු, මලාපවහන වලින් මතුවීම. අර අත්තල්ලන් ඉන්න මිනිස් දාමයකුත් කෙනෙක් කෙනෝ නේද? ඔව්. ඉතින් ටයිලර්ලාගේ අනුපිටපත් එක්කත් සටනක් වෙනවා. ඒකත් හරිම අමුතුයි නේද? අර කිටිගේ අනුපිටපත්. අර කණ්ණාඩියක් ඉස්සරහා මේකප් කරන එක හරිම අස්වාභාවිකයි. වචන නැතුව මූණෙන් විතරක් හැංගින් පෙන්නනවා. හරියට උඩ ඉන්න අයව කොපි කරන්න හදනවා වගේ ඒත් හරියටම බෑ වගේ. ඔව්. එයාලා අර ගෝල්ෆ් පිත්තකින් මේම ගහලා තමයි එයාලා මරන්නේ. අර ෆ්ලෙයාතුවක් කුපුත් පාවිච්චි කරනවා. පැනලා යන්න හදනකොට තව ප්‍රශ්න. අර ෂෝරාගේ අනුපිටපත අම්බ්‍රේ. කාර් එක උදට පනිනවා. සෝරා තමයි යාව විසි කරලා දාන්නේ. ඇඩිලේඩ් එතන තුවාල වෙච්ච අම්බ්‍රේව දාලා යලවා. ඊට පස්සේ ජේසන්ගේ අනුපිටපත ප්ලූටෝ. එයා උගුලක් කටවනවා. ඔව් අර ගිනි ගන්න කාර් එක. එතනදී ජේසන් ආයතර එයාගේ අනුකරණය කරන හැකියාව පාවිච්චි කරනවා. ප්ලූටෝ යාව අනුකරණය කරන නිසා ජේසන් පස්සට ඇවිදන් යන වගේ පෙන්නලා ප්ලූටෝවත් අර ගින්නට ඇදලා දානවා. ගන්න රෙඩ් පස්සේ ආයමත් අර පරණ විනෝද ගෙදරට යන්න. එතනදී යා හොයා ගන්නවා අර භූගති ලෝකෙට යන රහස් දොරක් එස්කලේටරයක්. ඔව් ඒකෙන් පහළට ගියාම උමං පාරවල් හාවෝ පිරිලා. හාවෝ අයි හාවෝ? ඒක තමයි රෙඩ් පස්සේ පැහැදිලි කරන්නේ. යාලා අර උමං වල ජීවත් වෙලා තියෙන අමු හාවෝ කාලා. ඉතින් එතනදී රෙඩ් සම්පූර්ණ ඇත්ත කියනවාද? ඔව් එතන අර පන්ති කාමරයක් වගේ තැනකදී රෙඩ් කියනවා මේ ටෙදර්ඩ් ලව හැදුවේ මිනිස්සුමයි කියලා. මිනිස්සු මොකටද? ශරීරේ කොපි විදිහට. හැබැයි ආත්මයක් නැහැ. හවුල් ආත්මයක් තියෙන කියලා කියන්නේ. උඩ ඉන්න කෙනාව පාලනය කරන්න වගේ හැදලා පස්සේ වැඩක් නැති වුණාම අතෑරලා දාලා. ඒක හරිම කනගාටුදායක කතාවක්. ඔව් රෙඩ් කියනවා එයා අනිත් අයට වඩා වෙනස් කියලා. මොකද අර උඩ ඉන්න ඇඩිලේඩ් පොඩි කාලේ බැලේ නටනකොට ඒ චලනයම පහළ ඊටපු රෙඩ්ඩත් කරන්න සිද්ධ වෙලා තිනවා. ඒ කියන්නේ ඒ බැඳීම නිසා? ඔව් ඒකෙන් තමයි යාට මේ අන්ටෙදරින් නෙගටිවීමට අදහස ඇවිත් තියෙන්නේ. උඩ ඉන්න අයගේ ක්‍රියා කොහොමද පහළ ඉන්න අයගේ ජීවිත තීරණය කරන්න කියන එක. ඒකෙ මිදෙන්න යාට තිබ්බ වමනාව ඒ ඔක්කොම පේනවා. ඊට පස්සේ තමයි අර අන්තිම සටන ඇඩිලේඩ් සහ රෙඩ් අතර. ඒක නිකම්ම ගහගන්න එකක් නෙවෙයි. ඒක හරියට බැලේ නර්තනයක් වගේ. දෙන්නම අනිත් කෙනාගේ චලන දන්නවා. අර හවුල් අතීතය නිසා. කතුරු අර යකඩ පොල්ල ඔක්කොම පාවිච්චි කරනවා. අන්තිමට ඇඩිලේඩ් රෙඩ්ගේ බෙල්ල අර විලංගුවකින්ම කඩලා මරලා දානවා. ඊට පස්සේ ලොකෝයගේ හිරකරන් හිටපු ජේසන්ව බේර ගන්නවා. යාලා ගිලන් රථයකින් පැනලා යනවා. යන ගමන් තමයි ඇඩිලේඩ් අර 9086 සිද්ධිය සම්පූර්ණයෙන්ම මතක් වෙන්නේ. අන්න එතන තමයි ලොකුම හෙලිදරව නේද? ඔව් කතාවේ ලොකුම කම්පනය. ඇත්තටම එදාර කණ්ණාඩි කාමරේ වෙලා තියෙන්නේ මොකද්ද? ටෙදර්ඩ් දරිය. ඒ කියන්නේ රෙඩ් ඇත්ත ඇඩිලේඩ්ගේ බෙල්ල හිර කරලා එයාව පහළට දාලා විලංගු දාලා එයාගේ තැන උඩ ලෝකේ අරගත්ත එක. ඒ කියන්නේ අපි මෙච්චර වෙලා ඇඩිලේඩ් කියලා හිතන් හිටියේ මුල් රෙඩ්. ආනේ එතකොට යාට කතා කරන්න බැරි උනේ. ආයි ඉගෙන ගන්න උනේ. ඒ ඔක්කොම පැහැදිලි වෙනවා. අනිත් අතට පහළ හිටපු ඇත්ත ඇඩිලේඩ්. ඒ කියන්නේ දැන් මැරුණු රෙඩ්ට විතර ගොරෝසු විදියට හරි කතා කරන්න පුළුවන් වුණෙත් ඒකයි. එයාට මතකයි. මේ අනන්‍යතා මාරුව මුළු කතාවම වෙනස් විදියට පේනවා එතකොට. හරියටම. ඒකයි අන්තිමට වාහනේ පිටිපස්සේ ඉන්න ජේසන් අම්මා දිහා බලන අර සැක බැල්ම. එයාට මොන හරි තේරිලා වගේ. තේරිලා වගේ. නැත්තම් අඩුම ගානේ මොකක් හරි අමුතක් දැනනවා වගේ. ඇඩිලේඩ් ඒ කියන්නේ මුල් රෙඩ් කරන්නේ hina වෙන එක විතරයි. කතාව ඉවර වෙන්නේ අර රට පුරාම ටෙදර්ඩ්ලා අත්තල්ලං හදපු මිනිස් දාමයක දර්ශනයකින්. ඉතින් මේ මුළු කතාවෙම මේ විමසුමෙන් අපිට ගන්න තියෙන දේ මොකක්ද? එක පැත්තකින් මේක අනුපිටපත්වල බිහිසුණු බව ගැන කියනවා. ඒ වගේම අර ටෙදර්ඩ්ලාගේ සම්භවය, එයාලගේ දුක් වේදනාව, සමාජයේ අමතක කරපු පීඩාවටපත් වුණු කොටසක් ගැනත් කියනවා. අද ඇඩිලේඩ්ගේ අනන්‍යතාව ගැන හෙළිදරුවේ. ඒකෙන් අනන්‍යතාව කියන්නේ මොකක්ද? වරප්‍රසාදයයි හිඟකමයි අතර තියෙන පරතරය. අපි හැමෝගෙම ඇතුලේ ඉන්න පුළුවන් අර 7L මේ වගේ දේවල් ගැන හිතන්න පොළඹවනවා. නිකම්ම කතාවක් නෙවෙයි සමාජ විවේචනයක් කියලාත් බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. යමනම් මේ මූලාශ්‍රය මත පදනම් වෙලා අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අර ජේසන් එයා යාගේ අම්මා දිහා බලපු බැල්ම. ඒකේ තේරුම ඕකක් වෙන්නේ නැතිද? එයා ඇත්ත කොච්චර දුරට තේරුම් අරන්ද? ඒක යාලගේ අනාගතයට කොහොම බලපයිද? ඒ වගේම අර යාලගේ නායකයාව රෙඩ් දැන් මෙරිලා. එතකොට අර රට පුරාම අත්තල්ලන් ඉන්න මිනිස් දාමේ අරමුණ මොකක් වෙන්න පුළුවන්ද? ඔව් ඒ ප්‍රශ්න වලට උත්තර
ඒවා කතාව ඉවරුණත් අපිත් එක්ක ඉතුරු වෙනවා.